මෙදා පාර නත්තලට අපේ ගෙදර සිද්ධ වෙච්ච වටිනම වැඩේ තමයි අපේ ගෙදර දොර පොලිෂ් කරා. ඊට පස්සේ ලී පුටු වලට varnish apply කරා. ආයේ තීන්ත ගෑවා. හැබැයි තීන්ත ගාපු එක නම් මුළු ගෙදරටම ගාන්න බැරුව ගියා. ඉතින් අර දොර පොලිෂ් කරන හින්දා ඉස්සරහා දොර ළඟ තියෙන ඉස්සරහා බිත්ති කොටසට විතරක් මෙදා පාර තීන්ත ගෑවා. ඉතින් බාස් අංකල්ලා ඒ වැඩ කරන අතරතුර මට පුළුවන් පොඩි හෑන්ඩ් ක්‍රාෆ්ට් වගේක් කරා. ඔයාලට පුළුවන් නම් මට කමෙන්ට් එකක් දෙන්න. මේ මම බ්ලූ කලර් ඩස්ට් වලින් ගන්නෙ මොන සිම්බල්ස්ද කියලා. මේ තියෙන්නේ මොකක්ද කියලා ඔයාලට පුළුවන් නම් කමෙන්ට් එකක් දීගෙන යන්න. මේ තියෙන්නේ මම චිත්‍රවලට ඒ තරම්ම දක්ෂ කෙනෙක් නෙමෙයි. හැබැයි ඔය මගේ අතින්ම ඇඳපු එක. මටත් සතුටුයි ඒක දිහා දැන් බලද්දි. මෙදා පාර නත්තලට හදන කෑමවල අපි ඉස්සෙල්ලාම කරේ හෝල් චිකන් එකක් අරගෙන ආව මැරිනේට් කරපු එක. නත්තල් කෑම මේසෙට මෙදා පාර අම්මට ඕනේ වුණා කුකිස් හදන්න. ඉතින් අපි මේ 23 වෙනිදා උදේ. 23 වෙනිදා උදේ අපි වැඩ පටන් ගත්තා. ඊට පස්සේ දෙවෙනි කෑම එක විදියට අපි හදුවා වැලි තලප. ඒකේ පිට්ටු හදන වැඩේ බාර වුණේ මට. අම්මා තමයි ඉතුරු වැට්ටික් කරේ. හරි. නත්තල් කැම්පින් ගානේ ඊළඟ වැදගත්ම දේ කේක්නේ. හැබැයි ඉතින් මේ පාරත් හා පුරා කියලා මං හැදුවේ බටර් කේක්. මං හිතන්නේ මේ 23 වෙනිදා රෑ කේක් එක හදන්න පටන් ගනිද්දි රෑ 10ට 10:00 විතර ඇති. ආයෙම 24 වෙනිදා උදේ. ඉතින් කැම්පින් ගානට අපි මේ පාර රුලන් බෝල නැත්තම් රුලන් ලඩ්ඩු හදන්න කියලා හිතුවා. ඒකට ඔය පළතුරු කෑලි ටික දාලා රටකචු දාලා පොඩ්ඩක් රස කරලා තමයි මෙදා පාර හැදුවේ. ඊට පස්සේ කට්ලට් ටික හදලා ඒකට බිස්කිට් කුරු තවරලා මේ 24 වෙනිදා හවස මම ඒ වැඩේ ඉවර කරනවා. ඊළඟට වම්බට මෝචුවක් හදනවා. Hi, good morning. අද 24 වෙනිදා උදේ ගෙනාවු බායි තෑගි ටික පැක් කරන්න ඕනේ. අම්මා පල්ලියට ගියා අම්මා එන්න කලින්. මම මුලින්ම කරේ මට තෑගි දෙන්න ඉන්න කට්ටියගේ ලිස්ට් එකක් ගත්ත එක. ඉතින් ඒගොල්ලන්ගේ මට ගැලපෙන විදියට එයාලට හොඳයි කියලා හිතන දේවල් මම සිලෙක්ට් කරගෙන මම තෝරගෙන අරන් ආවා. ඊට පස්සේ මට අමාරුම වැඩේ වුණේ එක එක්කෙනාට ගැලපෙන රැපින් ගන්න එක. මොකද චූටිම අය ඉන්නවා ලොකු අය ඉන්නවා. ඉතින් කොහොම හරි ඒකත් ඇඩ්ජස්ට් කරගෙන මම ඔන්න වැඩේ පටන් ගත්තා. පස්සේ තෑගි ටික රැප් කරලා ඉවරුණායින් පස්සේ ඉතින් එයාලට චූටි වර්ඩ් එකක් එක්ක වර්ඩ් ෆ්‍රේස් එකක් එක්ක මම එයාලට පොඩි කාඩ් එකක් හැදුවා. එක එක්කෙනාට එක එක විදිහට ගත්තා. මට මෙතන තියෙන විශේෂම දේ තමයි මට ඉන්නවා චූටි බට්ටෝ 4 දෙනෙක් එයාලට තෑගි දෙන්න.